මිශ්‍රණයක් කියන්නේ මොකද්ද? උත්තරයක් දෙන්නකෝ. ඕක බලයින් කියන්න එපා. අපි ද්‍රාවණයක් ගත්තම ද්‍රව සැලකුවම ඇයි hina වෙන්නේ? ද්‍රාවණයක් ගත්තම මේකේ තියෙන කොටස් දෙකක්. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් සංසුද්ධ ද්‍රාවණ. මේ වචනේම තියෙනවනේ. අර අපි කියන්නේ වචනේ පරිසමාප්තාර්ථය කියලා. වචනේම තියෙනවනේ සුද්ධයි කියලා නිකන්. සංසුද්ධයි කියන්නේ ඒක විතරයි තියෙන්නේ ඒකේ. ජලය ගත්තොත් ජලය විතරයි. ආයන වර්ග අනම්මනම් මුකුත් නැහැ. තේරුණාද? දැන් බීම් එකක් එහෙම ගත්තොත් ඕකේ සීනි තියෙනවා. ආයි මොනවාද? වතුර තියෙනවා. ඒ බීම් එක හදන්න දාන කිමිකල් හරි දොඩම් හරි මොනවා හරි ඒවා තියෙනවා. එතකොට ඒක මික්ස් එකක්. ඒක මිශ්‍රණයක්. ඒව සංසුද්ධ ද්‍රාවණ වෙන්නේ නැහැ. ඒවා එතකොට මිශ්‍රණ. මිශ්‍රණත් අපි කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්නවා. මොනවාද? සමජාතීයවයි සමජාතීයව විෂම ජාතීයවයි. සමජාතීයව මික්ස් කරාම පොඩ්ඩක් අඳුර ගන්න අමාරුයි. විෂම ජාතීයව මික්ස් කරොත් අඳුර ගන්න පුළුවන්. ඔයාලා දැන් හිතන්නකො විෂම ජාතීයකට මම කියන්න උදාහරණයක්. ඔව් ඒවත් හරි. මේ ඝන දෙයක් හිතන්නකො මොනවාද? අර ඉරුඟු ඇටයි වී ඇට ටිකුයි එකට දාලා වගේ තිබ්බොත් වෙන් කරලා ටක් ගාලා අඳුර ගන්න පුළුවන් නේ. ඒ විෂම ජාතිය හින්දා කියන්නේ වර්ග දෙකක් ඉන්නවා. මික්ස් වෙන්නේ නැහැ නේ කවදාවත් මේ දෙක. ඔච්චර මික්ස් කරත් මික්ස් වෙන්නේ නැහැ නේ. සමජාතීය එකක ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවලු. මොකක්ද කියන්නේ සමජාතීය සමාකාර ව්‍යාප්තිය. සමාකාර කියන්නේ සමජාතීයව ගත්තම සමාකාර ව්‍යාප්තියක් පවතිනවලු. සමාකාරයි කියන්නේ මම දැන් මේකට නිල් බිඳුවක් දානවා. මොන හරි පාට බිඳුවක් දාපු ගමන් මේ පාට හැමතැනම තියෙනවනේ. අපි මෙතනින් කොටසක් ගත්තත් මෙතනින් කොටසක් ගත්තත් මෙතනින් කොටසක් ගත්තත් හැමතැනම අර එකම පාට නම් තියෙන්නේ. තේරුණාද? ඒ එකම පාට හැමතැනම තියෙනවා කියන්නේ මොකක්ද අදහස? අර තියෙන එක හැමතැනටම එකම ගානට බෙදලා දීලා. දැන් 10ක් තියෙනවා නම් එක 10 තැනකට බෙදලා වගේ. තේරෙනවද කියන එක? හරියට සමානව බෙදලා දීලා. කියන්නේ හැමතැනම තියෙනවා මේක. විෂම ಜಾති එකක් ගත්තොත් කොහොම නැහැ. විෂම ಜಾති එකක් ගත්තොත් එක්කෝ දැන් ද්‍රාවණය ගත්තොත් උඩ ලා පාටයි යට තද පාටයි වගේ. ඇයි ඒ? අර ද්‍රාවණයේ තියෙන අංශු ඔක්කොම ගොඩක් ඒවා යටට බහැලා. තේරෙනවද? ඒතර උඩ තියෙන අංශු ප්‍රමාණය අඩුයි. දැන් මේකේම නෑ අංශු ටික සමාකාරව ව්‍යාප්ත වෙලා. ඒ කියන්නේ හැමතැනම අංශු ටික තියෙනවා. අදහස තේරුණාද? විෂම ಜಾතිය කියන්නේ අර මේ ඒ කියන්නේ එක ඔයාලා තේ එකක් බිව්වොත් කොහමද? හොඳට සීනි දාලා කවලම් කරලා තේ එකක් බොනවා. ලොකු තේ ජොග්ගුවක් හදලා ඕකෙන් එක කොප්පයක් අරන් බොනවා. තව කොප්පයක් අරන් බොනවා. එතකොට රහ කොහමද වෙනස් වෙනවද එකම රහද? එකම තේ කෝප්පේ ඔන්න දැන් මම තේ කෝප්පයක් හදනවා සීනි හැඳි 4ක් විතර දාලා හොඳට මී පැණි වෙන්න. හොඳටම දිය වෙලා තියෙන සන්තුෂ්ත වෙලා තියෙන. රහ එකයි නේද? ඒ කියන්නේ ඒක සමජාති එකක් විතර ගිහිල්ලා තියෙනවා. රහ වෙනස් වෙනවා නම් අන්න පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ ඔව් ඒ හරියට දිය වෙලා නැහැ. ඒ හරි. ඇයි කරන්ට් එක වද ගන්න හදනවා. සමජාතීයව ගත්තම කාලයක් යද්දි මෙන්න මේ වගේ සංඝටක වලට වෙන් වෙන්නේ නැහැ. කියන්නේ දැන් මේක විෂම ಜಾති එකක් ගත්තම අපි දැන් පොල් තෙලුයි වතුරයි දැම්ම කියලා. දැන් ඔක හොඳට හෙලවුවා ටික වෙලාවක් යනකොට පොල් තෙල් උඩ එනවා වතුර යට යනවා. ඇයි ඒ? ඔය ඝනත්වයේ කේස් එකකින්ද වෙන්නේ. මොකද්ද ඒ සීන් එක? විෂම ಜಾති හින්දා ඒක වෙන්නේ නේ. ඒක වර්ග දෙකක් කවදාවත් මික්ස් කරන්න බෑ මේ දෙක. ඒතර කාලයත් එක්ක මේ දෙක සංඝටක වලට වෙන් වෙනවා. පැති දෙකකට යනවා. උඹලා ওই පැත්තේ ඉඳලා අපි මේ පැත්තේ කියලා. තේරුණාද කියන්නේ? හරි. උදාහරණ වලට දීලා තියෙනවා ලුණු ද්‍රාවණයක්. වාතය ගන්න පුළුවන්. මිශ්‍ර ලෝහයක් ගන්න පුළුවන්. ඔව් සමජාතීය. සීනි ද්‍රාවණයක් ගන්න පුළුවන්.
ලුණු එහෙම දැන් ලුණු ටිකක් අපි දිය තමා දාන්න තමා වැටලා නැහැ. ලුණු අපි දිය කරලා ගත්තම ආයි වෙන තැනකින් වෙන වෙන රහවල් එන්නේ නැහනේ. හරි. අපි මේ A level වලදී ගොඩක් දුරට අධ්‍යයනය වැඩි හරියක් අපි අධ්‍යයනය කරන්නේ මොනවාද? මෙන්න මේ අහගන්න. සමජාතීයව ගැන තමයි මේක යටතේදී අධ්‍යයනය කරන්නේ. හරිද? මේවත් තිබ්බනම් හොඳයි ඉතින්නේ. අහගනින්කෝ. ඔව්. මම දන්නේ. හරි අහගන්න. හරි. අහගන්න. ද්‍රාවණයක් හැදෙන්නේ කොහොමද? ද්‍රාවණය හැදෙන්නේ ද්‍රව්‍යයක් සහ ද්‍රාවකයකින්. ද්‍රාවණයක් හැදෙන්න නම් අපි ද්‍රාවණ කියලා කියන්නේ ඔය නයනු මයනු මාරු කරගන්න එපා නයනු කයනු. හරි? ද්‍රාවණයක් කියන්නේ මේ සම්පූර්ණ පද්ධතියකට. සම්පූර්ණ පද්ධතියකට තමයි ද්‍රාවණයක් කියන්නේ. දැන් මම සීනි ද්‍රාවණයක් හදනවා. හරිද? සීනි ද්‍රාවණයක් කොහොමද හැදෙන්නේ? අපි සීනි වතුරයි සමසමව දානවා. ඔව්? එහෙමද බං දාන්නේ? එහෙම දැම්ම බොන්න වෙන්නේ නැහැ නේ ඔක. සීනි ටිකක් දාලා වතුර ගොඩක් දානවා. එහෙමනේ. එතකොට සීනි හැන්දක් වගේ. දැන් තේ එකක් හදද්දි සීනි හැඳි 3ක් දාලා සීනි හැඳි 3 සයිස් එකට මේ අර කහට හැඳි 3ක් දාන්නේ නැහනේ. නේද? කහටනේ වැඩියෙන් දාන්නේ. ඒ කියන්නේ වතුර ගතිය වැඩියෙන් දානවනේ. හරි. එතකොට සීනි නැත්තම් අඩුවෙන් දාන දේ තමයි ද්‍රාව්‍ය වෙන්නේ. අඩුවෙන් දාන්නේ අපි ද්‍රාවණයට. එතකොට ද්‍රාවකය කියන්නේ මෙතනදී ජලය. නැත්තම් තේ ඔය කහට තේරෙනවද කියන එක? ද්‍රාවකයේ තමයි මේ මිශ්‍රණයක වැඩිපුරම තියෙන්නේ. එයාගෙන් තමයි අනිත් අර තියෙන කට්ටිය දිය කරගන්නේ එයාගෙන්. තේරුණානේ? ඒ කියන්නේ දැන් මේකේ දැන් ඔන්න ජලාංශු ටික තියෙනවා. ඔන්න ජලාංශු ටික. මේක අස්සට රිංගනවා කවුද? සීනි අංශු. මේකට තමයි අපි ඔය තේ එක කියලා කියන්නේ. තේරුණා? නැත්නම් සීනි ද්‍රාවණය. ඔය අංශු වර්ග දෙකම එකතු වෙලා එකතු වෙන්නේ නැහැ අර. ඉඩස් තියෙන තැන් වලට යනවා. ඉඩ තියෙනවනේ. දැන් ජලය කියන්නේ ඝනයක් නෙමෙයිනේ. ඝනයක් නම් මොකද වෙන්නේ? ඔය සීනි දාලා හැඳි ගන්න පුළුවන්ද? බෑනේ. ආ? මේක අස්සට මේ සයිස් එකට යකඩ කුට්ටියක් බස්සලා අපිට සීනි ටිකක් දාලා හැඳි ගන්න බෑනේ. ඇයි ඒ? ඝනවල අංශු අතර ඉඩ නැහැ. අර වායු පාඩමේ කියලා දෙන්නේ ඔය කොටස් ටික. දැන් මේකේ අංශු අතර ඉඩ තියෙනවා. අපිට තව මොනවා හරි ඔක අස්සට රිංගවන්න පුළුවන්. මේ සීනි දාලා අපි දිය කර බලනකොට යම් කිසි අවස්ථාවක් එනවා සීනි දැම්මට දිය වෙන්නේ නැති අවස්ථාවක්. ඒ ඇයි ඒ? ඒ මොකක්ද දන්නවද? මේ තියෙන හිස්තැන් ටික ඉවරයි. ආයි දාන්න තැනක් නැහැ. ඒතකොට එක්ක ගොඩ දුරට අඩිය තැම්පත් වෙනවා. අඩිය තැම්පත් වෙද්දි මේ අඩියේ තියෙන වතුර ටික පොඩ්ඩක් උඩට එනවා. ඒක අපිට පේන්නේ නැහැ. ගොඩාක් දැම්මොත් වගේ මේක උතුරලා යනවා. අර ටික දිය වෙන්නේ නැහැ. දිය වෙන්නේ නැතුව ඉතුරු වෙනවා. ඒතර මේ අර දිය වෙන්නේ නැතුව ඉතුරු වෙන අවස්ථාවට මේ ද්‍රාවණයට අපි කියනවා සංතෘප්ත වෙලා කියලා. සීනි වලින් සංතෘප්ත වෙලා ඒ ද්‍රාවණය. ඕක සමතුලිතතාවයේදී හොඳට කියලා දෙනවා ඊට වැඩි. පොඩි අදහසක් තියාගන්න. හරිනේ? හරි. ඊළඟ කොටස තමයි මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන ආකාරය. කොහොමද ප්‍රකාශ කරන්න පුළුවන්? භාග ක්‍රමයට තමයි ප්‍රකාශ කරන්නේ. අපිට ඕනනම් මවුල භාග විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. ආයි ස්කන්ධ භාග කිව්වම දන්නවනේ භාගයක් ලියන්න ඕන. ඊට පස්සේ පරිමා භාග. හරි. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගමු මවුල භාග.
අහගන්න. ඔන්න අපි මිශ්‍රණයක් ගන්නවා. මේකේ තියෙනවා A B C කියලා අපි හිතමු වායු මිශ්‍රණයක් කියලා. A B C කියලා වායු වර්ග තුනක් තියෙනවා. මේ මෙයාලගේ මවුල ගණන් ගත්තොත් A වල මවුල ගාන ගත්තොත් NA කියලා ලියන්න පුළුවන්. B වල මවුල ගාන NB ද C වල මවුල ගාන NC ද මේ විදිහට ලියාගත්තොත් අහගන්න. මවුල භාගය කියන එක ලියන්න පුළුවන් අපිට. අපි ගමු මෙතන එක්කෙනෙක්ගේ මවුල භාගය. A වල මවුල භාගය කියන එක අපිට ලියන්න පුළුවන්. A වල තියෙන මවුල ගාන. එහි මවුල ගණන බෙදන්න ඕනේ මේ තුන් දෙනාගෙන් මවුල ගන්න. නැත්තම් මේ මිශ්‍රණයේ තියෙන මුළු මවුල ගානෙන් බෙදන්න. එතකොට මට මේක ලියන්න පුළුවන් A වල මවුල භාගය. A වල මවුල භාගය කියන එක අපිට ලියන්න පුළුවන් XA කියලා. මවුල භාගය අපි හඳුන්වනවා X වලින්. XA කියලා ලියන්නේ A වල මවුල භාගය. තේරුණානේ? A වල මවුල භාගය ලියන්න පුළුවන්. එහෙනම් උඩට දාන්නේ මොකද්ද? හොයන එකාගේ මවුල ගාන උඩට දානවා. යටට දානවා තියෙන ඔක්කොගෙම මවුල ගාන. හොයන එකාගේ මවුල ගාන එන්නේ මුළු මවුල ගාන අපිට ලියන්න පුළුවන් n total කියලා. නැත්නම් අපිට ලියන්න පුළුවන් NA කියලා. NA බෙදීම n total කියන එක අපිට ලියන්න පුළුවන් NA ධන NB ධන NC කියලා. නේ? අපි නෝට් ලිව්වේ නැහැ නේද? ඕනේ නැහැ නේ. ඔක තියනව නේද දීලා? මම නෝට් එකට දීලා තියෙනවා. නෝට් ලියලා කරන් ටයිම් මදිනේ. ඔයාලා දැන් ඔක ලොකු වැඩක් කරන්න ඕනේ මොකද්ද? ඔය දීලා තියෙන එක රවුන්ඩ් කරගන්න ඕනේ. ඒක දිනවා XA සමානයි NA බෙදීම NA ධන NB ධන NC. ටෝටල් එක දීලා තියෙනවනේ එකපාර එකතු කරන්න පුළුවන්. ටෝටල් එක දීලා නැත්නම් අපිට එකතු කරලා ගන්න පුළුවන්. ඒක තේරෙනවනේ පොඩි හිට හරි. මේ මවුල භාගවල එකතුව ගත්තම ඒ කියන්නේ දැන් මේ විදිහටම අපිට B ගේ මවුල භාගය හොයන්න පුළුවන්. C ගේ මවුල භාගය හොයන්නත් පුළුවන්. එතකොට මෙයාගේ මවුල භාගය අපිට ලියන්න පුළුවන් මේ පෑන විසික් කරලා දාන්න. A වල මවුල භාගය අපිට ලියන්න පුළුවන් XA කියලා. B වල මවුල භාගය ලියන්න පුළුවන් XB කියලා. C වල මවුල භාගය ලියන්න පුළුවන් XC කියලා. මේ මිශ්‍රණයක් ගත්තොත් මවුල භාගවල එකතුව XA ධන XB ධන XC කියන එක සමාන වෙනවා කීයටද? එකට. එකකට සමාන වෙනවා. ඒතකොට අපිට මේ වගේ මේ දෙන්නෙක්ගේ වගේ අගයක් දුන්නොත් අනිත් කෙනාව හොයා ගන්න පුළුවන් එකට සමාන කරලා. ඊට පස්සේ ස්කන්ධ භාගය මවුල භාගය දන්නවනේ ස්කන්ධ භාගයේ පරිමා භාග කියන දෙක නිකම්ම දැනගන්න පුළුවන්. ස්කන්ධ භාගය කියන්නේ ওই විදිහටම ස්කන්ධය ඇඩ් කරලා ගන්නවා. ඔන්න ABC කියලා මිශ්‍රණයක් තියෙනවා. A වල ස්කන්ධය MA ලු, B වල ස්කන්ධය MB ලු, C වල ස්කන්ධය MC නම් අපිට මෙයාලා ස්කන්ධ භාග ලියන්න පුළුවන්. ස්කන්ධ භාගය කාගේද? අපි එක්කෙනෙක් තෝරගමු A ගේ. A හි ස්කන්ධ භාගය සමාන වෙනවා එයාගේ ස්කන්ධය එකතු කරන එයාගේ ස්කන්ධය බෙදන්න ඕනේ මුළු ස්කන්ධයෙන්. M total නැත්නම් අපිට ලියන්න පුළුවන් MA යට MA ධන MB ධන MC. හරිද? අරකම නේද? ඒකම තමයි පරිමාවත් ඔයගේ තමයි. දැන් ඔයා හිතන්නකෝ පරිමා භාග හොයද්දී ABC කියලා තුනක් තියෙනවා. මේකේ පරිමාව VA නම්, මේකේ පරිමාව VB නම්, මේකේ පරිමාව VC නම් පරිමා භාගය කියන එක අපි ගමු එක්කෙනෙක්ගේ A හි පරිමා භාගය සමාන වෙනවා එයාගේ පරිමාව. අපි හොයන කෙනාගේ පරිමාව බෙදන්න ඕනේ ටෝටල් පරිමාවෙන්. ටෝටල් වොලියුම් එකකින් නැත්නම් මුළු පරිමාවේ. නැත්නම් අපිට ලියන්න පුළුවන් VA බෙදීම VA ධන VB ධන
VC කියලානේ. අරකම නේද? වර්ක් බුක් එකේ යන්න මවුල භාගය යටතට. වර්ක් බුක් එකේ මවුල භාගය යටතේ තියෙන ගණන් ටික. මිශ්‍ර ලෝහයක යකඩ තියනවලු ග්‍රෑම් 5.6ක්. මිශ්‍ර ලෝහ අහලා තියෙනවන්නේ මැංගනස් තියනවලු 1.1 ග්‍රෑම්. මැග්නීසියම් තියනවලු 1.2 ග්‍රෑම්. මෙහි එක් සංඝටකයේ මවුල භාග ගණනය කරන්න. අනිත් එක එකාගේ මවුල ගණන් හොයාගන්න නම් මවුල භාග හොයන්න නම් මවුල ගණන් හොයාගන්න. මේ තුන් දෙනාගේ වෙන වෙනම මවුල ගණන් හොයාගන්න වෙනවා. ඇයි ඒ? මවුල භාග ගන්න නම් මුළු මවුල ගණන හොයාගන්න වෙනවා නේ? හරි. හැම එකේම ගණන් කරන්න කියනවද? එක් සංඝටකේ. හරි. මවුල භාග ගණන් කරන්න කලින් මවුල ගණන හොයාගන්න ඕනේ. මවුල ගණන හොයන්න පුළුවන් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M නැත්නම් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය 5.6 බෙදෙනවා. යකඩවල මෞලික ස්කන්ධය කීයද? 56ද ඒත්? ඔව්නේ. 56න් ග්‍රෑම් මවුලයට 56ට 56 කැපුණා මේක 0.1ක් ඉතුරුයි මවුල. මෙතන 1.1 මැංගනස් වල කීයද? 55යි. මෙතන මම ලියා ගන්නම් 11යි 10 ඍණ 1යි කියලා. නැත්නම් 110යි 10 ඍණ 2යි කියලා ලියාගත්තම කීයද? 2යි. 2යි 10 ඍණ 2යි කියන්නේ 0.02යි මවුල. මැග්නීසියම් වල මැග්නීසියම් 1.2 ග්‍රෑම් තියෙනවා. මැග්නීසියම් වල මෞලික ස්කන්ධය කීයද? 24යි. භාගයක් නේද? ඔන්න අපිට ලියන්න පුළුවන් 12යි 10 ඍණ 1යි ග්‍රෑම් කියලා. ග්‍රෑම් මවුලයට එක බෙදීම 2යි කියන්නේ භාගයයි. භාගය කියන්නේ 0.5යි නේ? භාග කියන්නේ 0.5යි. මෙතන තව ඍණ එකක් තියෙනවා කියන්නේ 0.05ක් වෙනවා. හරි නේද? එයි මොකෝ හරිනේ? දැන් එක මේ එක්කිනාගේ මවුල භාග හොයන්න නම් මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලා මුළු මවුල ගාන හොයන්න ඕනේ. මුළු මවුල ගාන සමාන වෙනවා 0.1යි මවුල ධන 0.02යි මවුල ධන 0.05යි මවුල. කීයද? 0.1යි 7යි නේ. දැන් මවුල භාග හොයන්න ඕනේ. අපි හොයනවා යකඩ වල මවුල භාගය. XFE නේද? මවුල භාගය අපි ලිව්වේ කොහමද? XA වගේ එහෙම නේද ලිව්වේ? එහෙනම් මෙතන ලියන්න ඕනේ XFE කියලා. ලියලා මේක නම් අකුරෙන් ලිව්වත් අවුලක් නැහැ. ලියලා මොකද කරන්නේ? මෙයාගේ මවුල ගාන බෙදන්න ඕනේ මුළු මවුල ගාන. මෙයාගේ මවුල ගාන කීයද? 0.1යි මවුල බෙදෙනවා මුළු මවුල ගානේ. 0.1යි 7යි මවුල්. එතකොට මවුල භාග වලට ඒකක නැහැ කියලා පේනවද? මේක දශම තිත අපිට ඕන නම් මෙහෙට ගෙනියන්න පුළුවන්. මේක 1යි 2ක් ගෙනිච්චොත් 17ක් වෙනවා. යටට උඩට එනවා 10ක්. තුරු කරාද 0.0 ගානක් එන්නේ නේ. 0.117 ඒවා 20 ඒවා නම් 5ක් තියෙනවා. 5යි තියෙන්නේ 17යි 3 වරක් 5 15යි ඉතුරු වෙන්නේ නේ. තව 17ක් ගියාම 20ක් වෙන තව 3ක් ඕනේ නේ. ඒ වගේ 3 කොටස් 5ක් ඉතුරු වෙනවනේ 15 එන්නේ. ඒ කියන්නේ 0.5ක් එන්නේ නේ. ආව එකක් වගේ ගන්න. ඔව් අපිට සුළු කරන්න ඕනේ නැහැ. භාග විදිහට තිබ්බම ඇති. සුළු කරන්න කියලා තිබ්බොත් සුළු කරන්න. මවුල භාගනේ අහන්නේ භාගයක් විදිහට තිබ්බම ඇති. නිමේෂ් කියද? මේ මැංගනස් වල මැංගනස් වල මවුල ගාන කීයද? 0.02. ඒ කියන්නේ 2යි 10 ඍණ 2යි. මුළු මවුල ගාන එනවා 0.1යි 7යි. ඒ කියන්නේ 17යි 10 ඍණ 2යි.
දෙක බෙදීම 17ක්. ඔය ඇති සුළු කරන්න කියලා තිබ්බොත් සුළු කරලා ලියන්න. මැග්නීසියම් වල මවුල භාගය කීයද? 17යි 10 රින් 1යි 8ට. මේ මැග්නීසියම් වල 5යි 10 රින් 2යි. 5න් 17යි sorry 17න් 5යි 17න් 2යි 17න් 10යි. එතකොට 5යි 6යි 7යි 7යි 10යි 17යි. හරිනේ ගානට එනවනේ. දෙවෙනි එක වායුමය පද්ධතියක නයිට්‍රජන් හා හීලියම් සහ ආගන් යන වායුව 1ට 2ට 3 අනුපාතයෙන් පවතී. නයිට්‍රජන් තියෙනවලු ආගන්ඩ හීලියම් තියෙනවලු ආගන් තියෙනවලු 1ට 2ට 3 අනුපාතයෙන්. එක් සංඝටකයේ මවුල භාගයන් ගණනය කරන්න. හරි. ඔයාලා හිතන්නකෝ දැන් මේ අනුපාතයක් දීලා තියෙන මොනවද කියලා නැහැනේ වායුන් අනුපාතය මෙන්න මෙහෙමයි කියලා. අපි හිතමු මේ තියෙන මවුල අනුපාතය කියලා. හරි. මෙයාගේ මවුල ගාන 1යි නම් එහෙනම් මෙයා 1x වෙනවා. ඒ වෙනකොට මෙයා 2x වෙනවා. ඒ අරයා වගේ දෙගුණයක් කියලානේ කියන්නේ. මෙයා ඒ වගේ තුන් ගුණයක් වෙනවා. ඔක්කොම මවුල ගාන 6x වෙනවා. දැන් හරිනේ. එක් සංඝටකයේ මවුල භාගයන් ගණනය කරන්න. මවුල භාගය කියන්නේ x n2 සමානයි 1x බෙදීම 6x. කොහොමද එහෙම ගත්තේ? එයාගේ මවුල මෙහෙමයි මවුල අනුපාත පරිමාණ අනුපාත ස්කන්ධ අනුපාත එකම අගයක් ගන්න. හරිද? මේක ඉතින් මේ අනුපාතයක් කියලා මොන අනුපාතයක්ද කියලා නෑ. අපිට ඉතින් ඔහොම තමයි ගන්න වෙන්නේ. මේක එතකොට 6න් එකයි x හීලියම් වෙනවා 2x බෙදීම 6x 6x කියලා ගත්තේ ටෝටල් එක. මේක එනවා 6න් 2ක් නැත්තම් 3න් එකක්. 3න් කපලා ලියන්නත් පුළුවන්. මෙතන සම්පූර්ණ එක 6 ඉන්න මම 6න් 2කම දාන්න. x ආගන්න එන්න පුළුවන් 3x බෙදීම 6x. ඒ කියන්නේ 6න් 1යි 1යි 2යි 3යි 4යි 6න් 3යි 3යි 5යි 6යි. හරි. එහෙම තමයි හදන්න වෙන හදන්න විදියක් නැහැ.